නම් ලොජිස්ටික්ස් වලට බලපාන. ඒ කියන්නේ අපි වරාය කේන්ද්‍ර කරගෙන නාවික කේන්ද්‍ර ස්ථානයක් විතර ගොඩනගෙනකොට වරාය ට්‍රාන්ස්ෂිප්මන්ට් වලින් අපි ආදායම උත්පාදනය කරන රටක් බවට පත් වෙනකොට සර්විසස් අපේ රටක් බවට පත් වෙනවා නම් ලෝකයේ ට්‍රේඩ් වැඩෙනවා නම් ලෝකයේ ට්‍රේඩ් අතර ට්‍රේඩ් අනුකූල ට්‍රේඩ් බෝය එක නිසා ලෝකයේ වැඩෙනවා නම් ඒක අපේ ඍජුව සහ වක්‍රව වරාය ක්ෂේත්‍රයට නාවික ක්ෂේත්‍රයට බලපාන. මේ කියන එක තේරෙනවද? මේ ලෝකේ වෙළඳාම අඩු වෙනකොට ඒ වෙළඳාම් බහුතරයක් කරන්නේ නැව් වලින්. එතකොට ඒ නැව් ගමනාගමනේ අඩු වෙනකොට අපේ වගේ රටක කොළඹ වරාය, හම්බන්තොට වරාය කියන්නේ මේ සර්විස් අපේලා මේ ඒ එන නැව් වලට සර්විස් දෙන ස්ථානයක්. එතකොට ඒ නැව් අඩු වෙනකොට ඒන ආදායම සෑහෙන ප්‍රමාණයකින් අඩු වෙනවා. එතකොට අපි කල්පනා කරන්නේ අර ඇමරිකාවට යවලා ගන්න ආදායම අඩු වීම පමණයි. මේ ආදායම ගැන මම හොයලා බැලුවා 2024 අවුරුද්ද විතරක් රුපියල් මිලියන 100කට ආසන්න ප්‍රමාණයක් වරාය ලාභ ලබලා තියෙනවා. එතකොට මම දන්නේ හරියට ගණන් මෙනු. හැබැයි කොහොම වුණත් සෑහෙන ලොකු ගාණක් මේ අවුරුද්දකට අපිට වරායේ මේ නැව් වලට සර්විස් අපේලා අපිට ලැබෙනවා. එතකොට ඒකෙන් මේ ප්‍රශ්නෙත් එක්ක ලෝකෙ මේ වෙළඳාම අඩුවීමත් එක්ක ඒ සෑහෙන මුදලක් අපිට අඩු වෙනවා. ඒ ගැන තමයි මේ නාමල් රාජපක්ෂ මේ පැහැදිලි කරන්නේ. අපි ඔය ඍජුවම දකින 144ක බලපෑමට එහාට ගිහපු බලපෑමක් අපේ රටේ සමස්ත ආර්ථිකයට බලපානවා කියන එකත් අපි අමතක නොකළ යුතුයි. මම හිතනවා අද මම දන්නේ නැහැ නිවැරදි කරන්න පුළුවන් ආණ්ඩුව ඒ පිළිබඳව අවධානය යොමු වෙලා තියෙනවාද කියන කාරණය. මොකද මේක ග්ලෝබල් ඩිසිෂන් එක ලෝකේ රටවල් බොහොමකට බලපාන කාරණයක්. ඒ කාරණය තුල අනිවාර්යෙන් මේ විදිහට WTO එකේ ඇජෙන්ඩා එකෙන් ඈත් වෙනකොට බයිලැටරල් ඇග්‍රීමන්ට් වලට ෆ්‍රී ට්‍රේඩ් ඇග්‍රීමන්ට් වලට ලෝකේ පරිවර්තනය වෙනකොට පැහැදිලිවම ට්‍රාන්ස්ෂිප්මන්ට් අඩු වෙනවා. ඒකට අපි සූදානම් විය යුතුයි. ඉතින් අපි ආණ්ඩුවෙන් ඉල්ලන්නේ මේ පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්න. අර 144 දිහා බලාගෙන ඉන්න එපා. මොකද පැහැදිලිවම ඒ 144 ඍජුවම ලංකාවට ආවෙනිකුණු තීන්දුවක් ගන්නව නම් අපේ රටේ ජනාධිපතිවරයා ඒ රටේ ජනාධිපතිවරයා අතර ඍජු සංවාදයක් ගොඩනගෙන්න ඕන. ඒ සඳහා ආණ්ඩුව කෙහෙම රියැක්ට් කරයිද ආණ්ඩුව කොහොම කටයුතු කරයිද කියන්න මම දන්නේ නැහැ. මේක එහෙම වුණොත් යම් සාහනයක් ලැබෙයි. මම හිතන්නේ ආණ්ඩුව මේ වෙලාවේ තමන් මේ පිළිබඳව කල්පනා කරයි කියලා අපි හිතලා බලමු අපි ඉස්සරහට මොකද වෙන්නේ කියලා.